ජීවිතේ මේ ගමන යද්දී අපිට ඕන දේවල්ම අපිට ලැබෙන්නේ නැහැ. අපි අර සරලවම කිව්වොත් අර කැමති දේවල් කැමති විදිහට ලැබෙන්නේ හරි කලාතුරකින්. හැබැයි මේ ලැබෙන දේවල් වලින් ගොඩක් අපි කරන්නේ අපේ හිත රිද්දව ගන්න. කවුරු හරි කෙනෙක් කියපු දෙයක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්, අපි ඒ වගේ අපි හිත රිද්ද ගන්න. හැබැයි මේකෙදී අපිට මේ හිත රිද්දව ගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඒ සිද්ධිය ඔයාලා බාර ගන්න විදිය අනුවයි. මොකද ඒ සිද්ධිය නිසා තමන්ගේ හිතේ තියෙන සෑල්ලු, තමන්ගේ හිතේ තියෙන සතුට නැති කරනවද තියා ගන්නවද කියලා තීරණය වෙන්නේ ඒවා බාර ගන්න විදිය මත. මම මේ ඒක ගැන පැහැදිලි කරොත් ඒකෙදී අර අදහස් වෙන්නේ මේ දේවල් ඇඟට ගන්න ඕනේ නැහැ කියන එකනේ. හැබැයි එහෙම කිව්වා කියලා තමන්ගේ හෝ අනුන්ගේ මේ වගකීම් පිළිබඳව මේ මගහැරීමක් නෙමෙයි එතන වෙන්නේ. මේ ඒකෙන් අදහස් වෙන්නේ තමන්ගේ පාලනයෙන් පිට තියෙන දෙයක් නිසා තමන්ගේ හිතේ තියෙන සතුට, නිදහස, සාමය පාවා නොදෙන එක. අපි පොඩ්ඩක් උදාහරණයක් විදිහට කතා කරමු. තමන් ගැන වැරදිට හිතන් ඉන්න කවුරු හරි. ඇත්තට මේක බලුවොත් එහෙම තමන්ගේ ප්‍රශ්නකුත් නෙමෙයි. අපේ දම පහුගිය කාලේ වෙච්ච දෙයක් නිසා ඔයා හිත ඇවුලෙන් ඉන්නවා. හැබැයි ඇත්තට මේක වෙලා ඉවරයි. දැන් ඒක වාගේ පාලනයෙන් නැත. අපි තුමු අනාගතය ගැන අනවශ්‍ය විදිහට බියක් ඔයාගේ හිතේ තියෙන. ඉතින් ඒකෙදි ඇත්තටම කරන්න ඕනේ තමන්ට අද දවසේ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරලා ඉතිරියේ කාලයට බාර දෙන්න. මොකද මම කියන්නේ ජීවිතේට මෙන්න මේ පුරුදු ටික ඕනේ. පොඩ්ඩක් අත්ත දා බලන්න ඔයාලා. ප්‍රතිචාර දක්වන්න කලින් තප්පර 5ක හුස්මක් ගන්න. මෙන්න මේ දේ නිසා මගේ ජීවිතේ නැත්නම් මගේ හිතේ සතුට, සාමය කඩන්න තරම් මේක වටිනවද නැද්ද කියන්නේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අයිතිය ගැන හිතලා බලන්න. අපි හැම දෙයකටම ප්‍රතිචාර දක්වන්න ඕන කියලා බැඳිලා නැහැ. ගොඩක් දේවල් ගොඩක් වෙලාවට අපි ඒ දේ මගහැරලා යන එක තමයි හොඳම විසඳුම. ඊළඟ දේ තමයි වර්තමානයේ ජීවත් වෙන්න ඕන. මොකද අතීතේ කටුක වුණාට අනාගතේ බිය වුණාට ඒ දෙකම අපේ පාලනේ නැහැ. වර්තමානයේ තමයි අපේ අතේ තියෙන්නේ. ජීවිතේ දේවල් ඇඟට නොගෙන ඉන්න එක පුරුද්දක් කරගන්න එක මේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ඒක ජීවිතේට තියෙන්න ඕන පුරුද්දක්. එතකොට තේරෙයි ජීවිතය කියන්නේ කොච්චර සැහැල්ලුද. ඉතින් ඒ නිසා හැම වෙලේම ඔයා උත්සාහ කරන්න ඔයාගේ තියෙන හිතේ තියෙන සාමය, සතුට, සැහැල්ලුව ඔයාගේ අතේම තියාගෙන ඉන්න. පිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක් දෝ